අපි ඉගෙන ගන්නවා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරා කියන එකට ධර්මචක්‍රය කරකවා හැරියා කියලා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කිරීම ගැනමද? ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාවේදී වදාලා මේ චතුරාර්ය සත්‍ය ගැන දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින් ඒකේ දෙවියෙක් විසින් හෝ මාරයෙක් විසින් හෝ බ්‍රහ්මෙක් විසින් හෝ ලෝක කිසියෙකු විසින් හෝ කරකැවිය නොහැකි ධර්ම චක්‍රයක් කරකවනවා කියලා. එතකොට මේ බුදුරජාණන් වහන්සේට පුළුවන් උනේ අර සම්මා සම්බුදු කෙනෙක් නිසායි ස්වාමීන් වහන්සේ. මොකද බුදුරජාණන් වහන්සේනේ මං කිව්වේ අර වචන වලින් මේක ධර්මයේ වචන අවබෝධي වචන වලට හරවනවා කියලා. අවබෝධයේ වචන වලට හරවන්නේ බුදු කෙනෙක්. සාමාන්‍ය කෙනෙකුට නිකන් මේ කාපු කෑමක රසේවත් වචන වලට හරව ගන්න බෑ. සාමාන්‍ය මිනිසෙකුට ගියපු ගමනක් ගියාම වචනයකට හරව ගන්න බෑ. අපි සාමාන්‍යයෙන් කියන්නේ ගමනක් ගිහලා පස්සේ මේක වචනේ මට කියන්න බෑ. ඔයා ගිහිල්ලාම බලන්න. මොකද සාමාන්‍ය මිනිසෙකුට සාමාන්‍ය තමන්ගේ අත්දැකීමක්වත් කියා ගන්න වචන නැහැ. බුදු කෙනෙක් මේ සාක්ෂාත් කරපු දෙයක් වචන වලට හරවනවා කියන්නේ පුදුම සහගත දෙයක්. ඉතින් උන්වහන්සේ වචන වලට හැරවීම ධර්ම චක්‍රය කියලා කිව්වා. චක්‍රය කියන්නේ රෝදය. රෝදේ ස්වභාවය තමයි කැරකෙන එක. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්මයේ ධර්ම චක්‍රය කැරකෙව්වා. ධර්ම චක්‍රයේ කරකැවි කැවි ගියා. ධර්ම චක්‍රයේ කරකැවි කැවි කොහෙද ගියේ? යම් තැනක සංසාර චක්‍රයක්ද එතනටයි ගියේ. ධර්ම චක්‍රයේ කරකැවි කැවි ගියා සංසාර චක්‍රයේ වැඩ කරන මිනිස්සුන්ගේ ජීවිතවලට. ගිහිල්ලා සංසාර චක්‍රේ නසාගෙන ධර්ම චක්‍රයෙන් ආලෝක වුණා ජීවිත. ඉතින් ඒ නිසා දෙවියන්ට බඹුන්ට මිනිසුන්ට ධර්ම චක්‍රය තමයි ලැබුණේ. ධර්ම චක්‍රය කිව්වේ බුදුරජාන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයටයි. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මය විග්‍රහ කරලා තෝරා බේරා ගන්න මිනිස්සු යම් කිසි ප්‍රමාණයකට බුද්ධ දේශනා, ඒ කියන්නේ බුද්ධ දේශනා අහන්නම ඕනේ. අහන්න නැතුව මිනිස්සුන්ට මේ ධර්ම චක්‍රය මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. දැන් අපි ගමු ඔන්න කොරෝනා වෛරසය කියලා කියනවා. කොරෝනා වෛරසය කියන අපිට තේරෙන්නේ නමුත් අර පින්තූරකින් දැක්කම අපි නිකන් අර මේ රවුමක් හදලා නිකන් ගෙඩි වගේ වටේට දාලා පින්තූරයක් පෙන්නලා කියනවා. දැන් අපිට ඒක දැක්ක ගමන් දන්න මේ කොරෝනා කියලා. දැක්කද පින්තූරයක් විසින් දීපු එක. හැබැයි ඊට පස්සේ මිනිස්සුන්ට කියනවා තාම බේතක් නැහැ. ඔන්න දැන් බය ඉන්න මිනිස්සු අනේ කවදා බේතක් හම්බෙයිද කියලා. එතකොට මිනිස්සුන්ට ප්‍රශ්නේ තියෙනවා. ඒ ප්‍රශ්නේ උත්තරයක් නැහැ. ඒ වගේ තමයි මේ දුක ගැන. මේ දුක තියෙනවා මිනිස්සුන්ට උත්තරයක් නැහැ. එතකොට මේ දුකෙන් බේරෙන්න මිනිස්සු নানা ආකාර දේවල් කරා. දැන් අපි ගත්තොත් ඔන්න කොරෝනා වලින් බේරෙන්න එක එකව කරන්න කියනවා. මැලේරියා බෙහෙත් ගහමු කියනවා. ඒක හරියන්නේ නැහැ. සමහරු කියනවා පොල් ඩෝල් ගහමු කියලා. ඒක හරියන්නේ නැහැ. සමහරු කියනවා තව වස මේ මොනවද ඩිටෝල් ඉන්ජෙක්ෂන් කරමුද කියලා අහනවා. ඒ හරියන්නේ නැහැ. එයි මොකද මේ හේතුව? ඒ එකක්වත් උත්තරේ නෙමෙයි. හරි උත්තරේ ආව දවසට කොරෝනා නැතු යනවා. ඒ වගේ තමයි මේ දුක තියෙන තාක්කල් ඒ දුකෙන්ම උත්තර හොයනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රයේ අසිරිය මොකද්ද? උනාස හරි ලස්සන්ට මේක තේරුවා. දැන් අපි ගත්තොත් එimhe අපිට පේනවා මැරෙනවා. ඒතර අපි කියන්නේ මැරෙන්නේ ඇයි? උපන්න නිසා. අපිට පේනවා වයසට යනවා. එතකොට අපි අහනවා වයසට යන්නේ ඇයි? ඉපදුන නිසා. අපිට පේනවා ලෙඩ වෙනවා. ලෙඩ වෙන්නේ ඇයි? ඉපදුන නිසා. අපිට පේනවා අප්‍රියයන් එක් වෙන්න ලැබෙනවා. ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න ලැබෙනවා. ඇයි? ඉපදුන නිසා. ඉතින් අපිට බලමට පේන්නේ ඉපදීම හේතුව හැටියටයි. බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන්නේ ඉපදීම ඵලය කියලා චතුරාර්ය සත්‍ය. ජාතිපි දුක්ඛ ඉපදීම දුක. ජරාපි දුක්ඛ ජරාවටපත් වීම දුක. මරණම්පි දුක්ඛං මරණයටපත් වීම දුක. ව්‍යාධිපි දුක්ඛෝ ව්‍යාධියටපත් වීම දුක. අප්‍රියයන් හා එක්වීම දුක. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුක. ඊළඟට උන්වහන්සේ පෙන්වා දෙනවා සංක්ෂේපයෙන් පංච උපාදාන ස්කන්ධයම දුක. ඒ කියන්නේ රූපේ දුකයි, වේදනාව දුකයි, සංඥාව දුකයි, සංස්කාර දුකයි, විඥානීය දුකයි කියලා. එතකොට දැන් ඉපදීම දුක. ඒ කියන්නේ ඒක ඵලයක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙනවා මේ දුක මේ කතමංච බික්කේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. මොකද්ද මේ දුක හට ගැනීමේ ආර්ය සත්‍ය කියන්නේ? දුක හටගත්තේ මොකද? අන්න හේතුව. ඒක කියනවා යායන් තණ්හා පෝනෝ භවික తත්‍ර తත්‍රාබිනන්දිනී.
සයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඒක කියන්නේ මේ පුනර්භවය ඇති කරන ඒතන ආශාවෙන් පිළිගන්න, ඒ කියන්නේ ගිය තැන තෘෂ්ණාවෙන් බැඳෙන මේ යම් තණ්හාවක් ඇද්ද, කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන තෘෂ්ණාව, ත්‍රිවිධ තෘෂ්ණාවක් ඇද්ද, මෙතනින් කියන මේක වෙන්නේ. මේක නම් මං හිතන්නේ මේ දුකට හේතුව හරි විදියටම හොයාගත්තු එක පුදුමාකාර ආශ්චර්ය කරුණක්. ඒක නිසායි මිනිස්සුන්ට පුළුවන් වුණේ මේකෙන් නිදහස් වෙන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුක්ඛ නිරෝධේ, මේ දුකෙන් නිදහස් වෙන්න කොහොමද? ඒකේ උන්වහන්සේ වදාළේ යෝ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. ඒ තෘෂ්ණාවම නිර්වශේෂයෙන්, ඒ කියන්නේ ඉතුරු කරන්නේ නැතුවම නිරුද්ධ කරන්න ඕනේ. තෘෂ්ණාවම ඉතුරු කරන්නේ නැතුව නිරුද්ධ කිරීමෙන්, අත්හැරීමෙන්, දුරු කිරීමෙන්, බැහැර කිරීමෙන් යා නිදහස් වෙනවා කියනවා. එතකොට යා නිදහස් වෙන්නේ ඉපදීම නෙමෙයි යා නැති කරන්නේ. උපදින්න හේතු භූත වෙච්ච තෘෂ්ණාවෙන්. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දැන් අපි තෘෂ්ණාව නැති කරනවා, තෘෂ්ණාව නැති කරන්න ඕන කියනවා. නමුත් උන්වහන්සේ ඒකට මාර්ගයක් කියනවා. දුක්ඛ නිරෝධගාමිනී පාටිපදා. තෘෂ්ණාව නැති කරන්නව මාර්ගයක් කියනවා. මොකද්ද මාර්ගේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මේ දුකෙන් නිදහස් කරවන්නේ පුද්ගලික නෙමෙයි. දුකෙන් නිදහස් කරවන්නේ පුද්ගලික නෙමෙයි. දුකෙන් නිදහස් කරවන්නේ ධර්මයක්. ඒ ධර්මයේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් පුදුම සහගත දෙයක්. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ගත්තොත් එහෙම ආර්ය අෂ්ටාංගික මාර්ගය පටන් ගන්නේ සම්මා දිට්ඨිය. අන්න දැක්කනේ. සම්මා දිට්ඨියෙන් පටන් ගන්න. සම්මා දිට්ඨිය කියලා කියන්නේ දුක්ඛ ඥානං, සමුදය ඥානං, නිරෝධ ඥානං, මග්ගේ ඥානං. දුක ගැන තියෙන අවබෝධය, දුක හටගන්න හේතු වෙච්ච කරුණු ගැන තියෙන අවබෝධය, ඊළඟට දුක්ඛ නිරෝධය ගැන තියෙන අවබෝධය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව ගැන තියෙන අවබෝධය. මේ අවබෝධය. එතකොට මේ අවබෝධය ඇති වුණොත් හරියාකාරයකට ඒකට කියනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා. ඒ අවබෝධයට ප්‍රථමයෙන් තියෙන අවබෝධයක් ඒකට කියනවා ලෞකික සම්මාදිට්ඨිය කියලා. ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ දස වස්තුක සම්මාදිට්ඨිය. ඒකත් බුද්ධ දේශනාවේ තියෙන එකක්. හැබැයි ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයට නෙමෙයි අතුරු කරලා තියෙන්නේ. ඒකේ තියෙන්නේ මිනිස්යාට සුගති රැකවරණයට. දැන් අපි ගත්තොත් අපේ මොනවා හරි අහඹු සිද්ධියකින් අපේ ජීවිතේ, අපේ සංසාර ගමනේ මිනිස් මව කුසක අපි උපන්නා. මිනිස් මව කුසක අපි උපන්නාට පස්සේ අපේ මව හෝ පියා හෝ අපි මව කුසේදී නැති කලේ නැහැ. ඒ නිසා අපි මව කුසෙන් නිරුපද්‍රිතව බිහි වුණා. ඊට පස්සේ අපි අතරමඟදී හදිසි අනතුරකට භාජනය වුණේ නැහැ. ඒ නිසා තවම නිරුපද්‍රිතව ඉන්නවා. මේ නිසා තමයි මේ අපිට අවස්ථාවක් ලැබෙන්නේ. එහෙනම් මේ මනුස්ස ජීවිතයේ අපිට ලැබිච්ච එකේ අවස්ථාවක් තියෙනවා. නමුත් මේකට බලපාන දෘෂ්ටියක් තියෙනවා. ඒ දෘෂ්ටියේදී ලෞකික සම්මාදිට්ඨිය ගොඩාක් උදව් වෙනවා අපිට ලෝකෝත්තර සම්මාදිට්ඨියට යන්න. ඒ කියන්නේ ලෞකික සම්මාදිට්ඨියේ තියෙන්නේ අත්ති දින්නම්, අත්ති යුත්තං, අත්ති හුතං, එහෙම තියෙනවා. මේ දානී විපාක තියෙනවා. ඊළඟට සේවය කිරීමේ විපාක තියෙනවා. යාගෝ මේ ආදී, ඒ කියන්නේ මෞපි උපස්ථාන ආදී විපාක තියෙනවා. ඊළඟට තියෙනවා මෙලොව කියලා එකක් තියෙනවා. පරලොව කියලා එකක් තියෙනවා. ඊළඟට මේ හොඳ නරක කර්මයන්ගේ හොඳ නරක විපාක තියෙනවා. මව් කියලා කෙනෙක් ඉන්නවා, පියා කියලා කෙනෙක් ඉන්නවා. විශේෂම දෙයක් තියෙනවා ඒකේ, ඕපපාතික සත්වය ඉන්නවා කියන පිළිගැනීම. ඊළඟට තියෙනවා මේවා අවබෝධ කරපු ශ්‍රමණ බ්‍රාහ්මණ ලෝකේ ධර්ම දේශනා කරනවා කියලා. ඒ දැක්මත් එක තමයි මේ බුදු කෙනෙක් හොයන්න අපි පෙළඹෙන්නේ. බුදු කෙනෙකුගේ ධර්මයක් ඉගෙන ගන්න. දැන් අපි ගත්තොත් දැන් අපිට සමහර අවස්ථාවේදී හාමුදුරුවෝ හම්බ වෙනවා මේ භෞතිකවාදී. ඒ කියන්නේ මරණින් මත්තේ පැවතු පිළිගන්නේ නැති හාමුදුරුවෝ හම්බ වෙනවා අපිට. සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාවද? ඒ කියන්නේ භූතයෝ ප්‍රේතයෝ වෙලා උපත්ති සත්‍ය උපදිනවා කියන කාරණේ. ඊළඟට මේ නිරේ මිනිස්සු සත්‍ය උපදිනවා කියන කාරණේ. එහෙම සත්‍ය ඉන්නවා කියන කාරණේ. නිර්සත්ත්වය ඉන්නවා, භූතය ඉන්නවා, ප්‍රේතය ඉන්නවා, අමනුෂ්‍යය ඉන්නවා, දෙවියෝ ඉන්නවා, බ්‍රහ්මයෝ ඉන්නවා. මේ ඔක්කොම ඕපපාතික උත්පත්ති පිළිගැනීමත් එක්ක තමයි ඇති වෙන්නේ. ඉතින් ඒ වගේ ලෞකික සම්මාදිට්ඨියවත් නැති පුද්ගලයෝ ඉන්නවා හරියට. ඉතින් ලෞකික සම්මාදිට්ඨියවත් නැති පුද්ගලෙක් කොහොමද අප්පා මේ සංසාරය ගැන කලකිරින්නේ? සංසාරය ගැන කලකිරින්න එපා. මේ ආර්ය සත්‍ය ගැන කල්පනා කරන්න හිතක් යොමු කරගන්න.
අනේ මේකේ දුකක් තියෙනවා මේකේ නැවත නැවත ඉපදෙනකොට මේ තැන්වල මේ තැන්වල උපදින්න සිද්ධ වුණොත් එහෙම මේක භයානක ගමනක් නේද කියලා Tamante ඒ ගැන අකමැත්තක් ඇති වෙන්න ඉපා. එතකොටනේ තමයි මේ ගැන හොයන්න පටන් ගන්නෙ. ආන් ඒ විදිහට අර ලෞකික සම්මාදිට්ඨිය ගොඩාක් උපකාරී වෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨියට. ස්වාමීන් වහන්සේට මතකද මම කලින්ම කිව්වා මේ සම්මාදිට්ඨිය තියෙන ගොඩාක් උපකාර වෙන්නේ මේ ඇසුරු කරන එක කියලා. එහෙමයි. මේ කාලේ විශේෂයෙන්ම මේ මිනිස්යන් ඇසුරු කරන්නේ මේ කම්පියුටර්නේ එක්ක ෆෝන් එක එක්ක YouTube එක්ක Facebook මේවන ඇසුරු කරන්නේ. ඒතකොට ඒවැය තියෙනවා කෙලවරක නැති දහජරාව. එතකොට ඒවැය තියෙනවා নানা ආකාර මතවාද. හරියට අසත්පුරුෂ සේවනයේ තියෙනවා. ඒ කියන්නේ අසත්පුරුෂ එක එක දෘෂ්ටි වල රඳවනවා මිනිස්සු ගෙනිලා. ඒතර මේවන නිතර ඇසුරු කරගෙන මෙයාගේ කල්පනාව ඊට අනුසාරයෙන් හැදෙනවා. ඉතින් ලෞකික සම්මාදිට්ඨියකට ඇති වෙන අවස්ථාවක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුළ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ලෝකෝත්තර මාර්ගයක්. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන මේක තමයි කියනවා සසරෙන් එතර කරවන විමුක්ති මාර්ගය. මේක තමයි කියනවා මරසෙන්නක මඩින මාර්ගය. ඉතින් ඒකයි මේ කාලේ මාර්ගයේ මිනිස්සුන්ට යා ගන්න බැරි. බාහිර වශයෙන් බාධා ඒකයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ආරි සත්‍ය හතර බුදු කෙනෙක් පහළ වෙලා මේ කියා දීපු ආරි සත්‍ය හතර අපේ වාසනාවට තවමත් මේ නිර්මල ශ්‍රී සද්ධර්මයේ කිසි අවුලක් නැතුව අමුතියෙන් අපිට අර්ථ නිරුක්ති දෙන්න මේ අවශ්‍යතාවයක් නැහැ. ලංකාවේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළා අපිට නිර්මල ත්‍රිපිටක ධර්මය ලබා දුන්නා. ඉතින් ඒ ධර්මයේ නිර්මල විදියට තියෙනවා අපිට කියවලා තේරුම් ගන්න පුළුවන්, කියවන්න පුළුවන්. මේවට අතිපණ්ඩිත වෙලා අර්ථ දෙන්න ගිහලා තමයි මේක අනාගන්නේ. එහෙම අනාගන්න නැතුව නිහතමානීව ධර්මයේ සරණ ගියොත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහි හිත පහදා ගන්න පුළුවන්. අනික බුදුරජාන් වහන්සේගේ ධර්මයේ එක තැනක දේශනා කරලා තියෙනවා මේ මහණෙනි මේ හේතු සහිතව හටගත් දේවල් අතර දැන් අපි ගත්තොත් හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේවල් තමයි ඉර හඳ තාරකා. හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේවල් තමයි මේ පෘථිවිය ගහකොළ ජලය ආදී. අපි කියනවා ජලය නැතුව අපිට බෑ කියලා කියනවනේ. ඉර එළිය නැතුව අපිට බෑ කියනවා. ඉතින් ඒ වගේ ඊළඟට වාතය නැතුව අපිට බෑ කියනවා. මේවා හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේවල්. නමුත් මේට වඩා හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේවල් අතර අග්‍රයි කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. මොකද අර එකකින්වත් අපිව සසර දුකින් මුදවන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සතර අපායන් අත්මුදවනෝනේ මිනිස්යාව. ඒ වගේම භව ගමනේ නිදහස් කරනවා, සංසාරයෙන් ඈතර කරනවා. ඒ නිසා ඒක අග්‍රයි කියනවා. ඒ අග්‍ර වූ දේ කරේ පැහැදුනා නම් අග්‍ර විපාක කියනවා. දැන් මේකයි මම කිව්වේ ඉතින් අග්‍ර වූ දේ කරේ පහදින්න නම් ඒ විදිහට ඒක අහන්න ලැබෙන්න ඕනේ. නැත්නම් අග්‍ර විපාක ලැබෙන්නේ නැහැ. මෙවැනි වටිනා දහම් අවවාද ශ්‍රවණයට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.